ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මැයි මාස 3 වනදා සිට 6 වනදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කර ගනිමින් ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි. මැයි මාසේ 3 වෙනිදා ඉඳලා 6 වෙනිදා දක්වා ගරු ජනාධිපතිතුමා වියට්නාමයේ රාජ්‍ය සංචාරක නිරත වෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර වෙසක් දිනයත් පදනම් කරගෙන වියට්නාම සංචාරයේදී අත්සන් තැබීමට නියමිත එකඟතා කිහිපයකට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහභාගීතාව පිළිබඳ අවබෝධතා කිවිසුම අලුත් කිරීම ඒ අතරින් එක් එකඟතාවක්. වියට්නාම වෙළඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා කිවිසුමකට එළඹීමද මෙම සංචාරයේදී සිදුවනවා. සහභාගීතාවයෙන් මගින් විශේෂයෙන් සැකසුව ආහාර, දීවර කටයුතු, ඇඟලුම් සහ අග එකතු කළ කෘෂිකර්මාන්තයේ සැලකිය යුතු වෙළඳපොළ අවස්ථාව ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙටුම්පත් කරන ලද අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ එකඟතාවය ලැබිලා තියෙනවා. ඒ අනුව අදාළ අවබෝධතා ගිවිසුම වියට්නාම් වෙළඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා.